සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔන්න අද මම ඕගොල්ලන්ට ඕගොල්ලන් ටික දවසක ඉඳලා ඉල්ලපු අ, ඉල්ලීමක් ඉෂ්ට කරන්න තමයි හදන්නේ. අද අපි කතා කරන්නේ සිංගල් ඔබ, තනිකඩ ඔබ කපල් වෙන්නේ. අලුත් ආදර සම්බන්ධයක් ආරම්භ වෙලා අලුත් සහකරුවෙක් සහකාරියක් එක්ක ජීවිතයේ ගමන් මාර්ගය ආරම්භ කරන්නේ කවද්ද කොහොමද කින්ද මන්ද කියලා විස්තරات ඇතුව මේ ලැබෙන කාලය තුල කතා කරන්න. මම දැක්ක සෑහෙන කමෙන්ට්ස් ප්‍රමාණයක් තිබුණා මේක ඉල්ලලා සෑහෙන කාලෙක ඉඳලා. ඔන්න ඒක ඉෂ්ට කරීමේ අවස්ථාව තමයි අද. හරි ඊට ඉස්සෙල්ලා කතා කරන්න පුංචි දෙයක් තියෙනවා. මොකද මේ පහුගිය කාලේ මම දැක්ක සාමාන්‍යයෙන් මම අනිත් අයගේ දේවල් ගැන කතා කරන්න කැමති නෑ. නමුත් පහුගිය කාලේ මම දැක්ක සෑහෙන්න මේ ටැරොට් කියන වචනේ පාවිච්චි කළ අනවශ්‍ය බොහෝ දේවල් තියෙනවා. ඒ නිසා පුංචි දෙයක් කියන්න ඕනේ. ටැරොට් කියන එක ලෝකේ ආරම්භ වෙන්නේ ඉතාලිය මුල් කරගෙන. මේක පවුල් කීපයක් අතරේ තිබුණු විෂයක්. පස්සේ කාලෙක යුරෝපයට පැතිරලා යුරෝපයෙන් ලෝකෙක පුරා පැතිරුණා. ඒ නිසා මේ ඉන්දියානු අපේ මේ ආගම් සහ ජ්‍යොතිෂයට සම්බන්ධ කරුණු ඔය පින් පව් වගේ දේවල් මේකට අදාළ වෙන්නේ නැහැ. මේකෙදී ඕක පෙර ආත්මය සහ මේ ආත්මය අතර බැඳින්නේ අපේ ශක්තියින් ගමන් කිරීම මත. මොකද ටැරොට් කියන්නේ පුද්ගලයා වටා හා පුද්ගලයා තුල තියෙන ශක්තියින් වල වෙනස් වීම. ඒ කියන්නේ ධනාත්මක ශක්තියින් සහ ඍණාත්මක ශක්තියින් වල වෙනස් වීම හරහා ජීවිතය කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන කතා කරන විෂයක්. ඉතින් මේක පුංචි මතක් කිරීමක්. මොකද බොහෝ දෙනෙක් මගෙන් පුද්ගලිකව අහලා තිබුණා මේ පිළිබඳව. ඒ නිසායි ඔන්න පැහැදිලි කිරීම කරේ. හරි එහෙනම් වැඩි වෙලාවක් ගන්නේ නැතුව ඔන්න වචනික ඔයා දැක්ක ගමන් ඔයාගේ හිතට ආපු රූපය මතක තියාගන්න. තියාගෙන අපි බලමු ඒකට අදාළ රීඩින් එක සිංගල් ඔබ කපල් වෙන්නේ කවද්ද කියලා. හරි එහෙනම් අපි මුලින්ම යමු. මුලින්ම පළවෙනි රූපය තෝරාගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. පළවෙනි රූපය තෝරාගත්ත ඔබගේ මේ වෙනකොට ජීවිතේ තනියෙන් ගත කරන ඔබගේ පාළුව කාන්සිය දැනෙන ඔබට ඔබගේ ජීවිතේ අතින් අල්ලගෙන යන සහකරුවෙක් සහකාරියක් හම්බෙන්නේ කවද්ද කොහොමද මොන වගේ කෙනෙක්ද කියලා කතා කරන්න අපි මේ ලෑස්ති වෙන්නේ. ඔබ මේ වෙනකොට යෞවන වයස ආරම්භ කරමින් ඉන්නවනම් අවුරුදු 18ත් 24ත් 25 ගන්නත් පුළුවන්. 24ත් අතරේ වයසේ කෙනෙක් නම් ඔබ ඊටාම වාසනාවන්තයි. මොකද මේ 20යි 26 කියන වසර පෙබරවාරි මාසේ 16න් පස්සේ මේ අවුරුද්ද නම් වැලන්ටයින් ඔයාට මිස් වෙනවා. හැබැයි ලබන අවුරුද්ද වැලන්ටයින් නම් මිස් වෙන්නේ නැහැ. මොකද ඔයත් එක්ක අත්වල් බැඳගෙන යන්න කෙනෙක් අප්‍රේල් මාසේ අන්තිම මේ ජුනි මාසේ අවසානයේත් මේ මාස දෙක අතරදී මුණ ගැහෙනවා. මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරාගත්ත ඔයාට මුණ ගැහෙන්නේ ඔයාගේ අනාගත සැමිය, අනාගත බිරිඳ. ඔබගේ සංසාරගත සහකරු. ඔබ හොඳට වටහා ගන්න. ඔයත් එක්ක ලස්සන ජීවිතයක් කරගෙන යන්න පුළුවන්. ඔයාගේ අම්මා තාත්තා වගේම හොඳ අවබෝධයක් ඔයාගෙන තියෙන ඔයා වෙනුවෙන් කැපවීමක් කරන්න පුළුවන්. ලස්සන ජීවිතයක් කරගෙන යන්න පුළුවන් කෙනෙක්. හැබැයි මතක තියාගන්න ඔබගේ සහකරු හෝ සහකාරිය අර සුරංගනා ලෝකවල හීන ලෝකවල ජීවත් වෙන කෙනෙක් නෙවෙයි මහ පොළොවේ පය ගාලා ඉන්න කෙනෙක්. හොඳින් මතක තියාගන්න. ඒක නා ඔයාට ලුණුයි බතුයි හරි කන්න දීලා ඔයාගේ මරණය තෙක්ම බලාගනි. ඔයා අවුරුදු 24 පහු කරලා අවුරුදු 24ක් 35ත් අතර ඉන්න කෙනෙක් නම් මට තා පුංචි කාලයක් බලන් ඉන්න වෙනවා. අගෝස්තු සැප්තැම්බර් කියන්නේ ඔයාගේ ජීවිතයට ආලෝකය එන කාලයක්.
ඔයාගේ සහකරුවෝ සහකාරිය අහම්බෙන් ඔයාට මුණ ගැහෙනවා. සමහරලාට මිස් කෝල් එකක් වෙන්න පුළුවන්. නැත්තම් යම්කිසි තැනකදී පුංචි කතා බහක් වෙච්ච වචන දෙක තුනක කතා බහක් අවසානයේ දුරකථන අංක මාරු කිරීමකට වෙන්න පුළුවන්. හැබැයි මේ කොහොම වුණත් මේ මුණ ගැහෙන සහකරු හෝ සහකාරිය ඔයාගේ මුළු ජීවිතේම තමන්ගේ අතට ගන්නවා. ඔයාගේ ජීවිතේ කඩා වැටෙන හැම තැනකම ශක්තිමත්ව ඉන්නවා. ඔයත් එක්ක එකතු වෙලා ජීවිතය ලස්සනට ගොඩනගා ගන්නවා. ඒ නිසා මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ අවුරුදු 24 35ත් අතර ඉඳන් ඔබ ඉතාම වාසනාවන්තයි. ඔබ 35ට වැඩි නම් ඔබට පුංචි කාලයක් බලන් ඉන්න වෙනවා. මොකද ඔබට පොඩ්ඩක් නොවැම්බර් දෙසැම්බර් අතර වෙනකම් පොඩ්ඩක් ඉන්න වෙනවා. ඔබගේ සහකරු හෝ සහකරුවන් හැබැයි හොඳම දේවල් හම්බෙන්නේ අන්තිමට වගේ. ඔයාට හම්බෙන ලෝකෙ ඉන්න හොඳම බිරිඳ හෝ හොඳම ස්වාමියා. ඔයාව අංක 1ට තියලා ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම ඉටු කරන. ඔයා රජෙක් රජිනියක් වගේ බලා ගන්න කෙනෙක්. ඔයාට ලෙඩක් දුකක් වුණත්, ඔයාට ප්‍රශ්නයක් වුණත් මුළු ලෝකෙම අතහැරියත් ඔයාව අතාරින්න ඔයා ළඟ ඉන්න කෙනෙක්. විශේෂයෙන්ම කලාවට සම්බන්ධ නම් ඔයාගේ ගමන් මඟ ලස්සනට අරගෙන යන්න අනිත් සියල්ලම බැලන්ස් කරන කෙනෙක්. ඒ වගේ මතක තියාගන්න ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඉතාම ඉහළ අධ්‍යාපනයක් තියෙන, ඉතාම ඉහළ සුදුසුකම් තියෙන ජීවිතේ එන්න ඉහළට නගින්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මේ පළවෙනි රූපය තෝරගත්ත ඔබට නම් ඉතාම වාසනාවන්තයි. හරි ඔන්න ඔබගේ සහකරු සහකාරිය හා කපල් වෙන්නේ කවද්ද කියලා ඔන්න දිගන වකවානුව එක්කම කිව්වා. ඔයාට මේ පිළිබඳව දීර්ඝව දැනගන්න ඕන නම් මේ පිළිබඳව ජීවිතේ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳව දැනගන්න ඕන දේ ඔයගොල්ලෝ දන්නවා. මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. ටෙක්ස්ට් මෙසේජ් එකක් තියන්න. තිරයේ දක්වන WhatsApp නම්බර් එකට. එතකොට ඔයාලට සියලුම සේවාවන් පිළිබඳව තොරතුරු ලබාගෙන ඒවා සේවාව ලබාගෙන ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න අපි පළවෙනි රූපය තෝරගත්ත ඔබ ගැන කතා කරා. අපි ඊළඟට දෙවෙනි රූපය තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. දෙවෙනි රූපය තෝරගත්ත ඔබගේ තනියෙන් පාළුවෙන් කාන්සියෙන් ජීවිතය ගත කරන ඔබගේ සිංගල් ජීවිතේ ඉන්න අවසාන වෙලා කපල් වෙන්න කවද්ද කියලා කතා කරන්න අපි මේ ලෑස්ති වෙන්නේ. ඔබට වයස නම් බලපාන්නේ නැහැ. ඔබට මේ වසරේ අප්‍රේල් මාසයේ අවසානයේත් එක්කම සිකුර ලබනවා. අර අපි පුරුද්දට කිව්ව. බොහෝ මේ දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ කාලයකට පෙර දැනගෙන හිටපු යම් ප්‍රශ්න ගැටලු නිසා ඈත් වෙච්ච හැබැයි ඔබගේ හිමිකරු මේක විශේෂයෙන්ම සහකරු ගැන තමයි කතා කරන්නේ. එතකොට අපේ කාන්තා පාර්ශ්වයෙන් නැවත පැමිණීමක් සිද්ධ වෙනවා විවාහය දක්වා යන. දැන් X ගැන සිහිනවවන ඔබට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. නමුත් Xට වඩා සමහරවිට පුංචි කාලේ හිටපු හොඳම මිතුරා පළවෙනි රැකියාව කරපු ස්ථානයේදී ඔබට හිටපු හොඳම මිතුරිය මොන කාලයකට පස්සේ නැවත හම්බලාගේ ආදර සම්බන්ධයක් බවට පරිවර්තනය. හැබැයි මතක තියාගන්න ඔබට ඇය හෝ ඔහු හම්බෙනකොට ඊට පෙර තිබුණු ආදර සම්බන්ධයක් නිසා ඔහු ඊටම වේදනාවෙන් පීඩාවෙන් ඉන්න බව මතක තියාගන්න. මෙන්න මේ මනස සුවපත් කරන ඔබට ලෝකේ තියෙන උතුම්ම ආදරය දෙන්න තරම් ඔහු ඇය අවංක වෙනවා. හොරයක් බොරුවක් වංචාවක් නොකර ජීවිත කාලෙම ඔයාව බලා ගන්නවා. ඔයාගෙන් තොර ලෝකයක් නැති වෙනවා. ඔයාව
එයාගේ ජීවිතේ කරගන්න තරම් එයා ශක්තිමත් හා ආදරණීය වෙනවා. ඒ නිසා ඔබට ජීවිතේ ඉතාම වාසනාවන්ත කාලයක් ගත කරන්න පුළුවන් අනාගතයේදී. හැබැයි ඔබ මතක තියාගත යුතු යමක් තියෙනවා. ඒ තමයි මේ නිවැරදි සහකරු අතරේ එවැනි ආකාරයේ රඟපාන ඔයාට මහා ආදරයක් පෙන්වන නමුත් අවස්ථාවාදී යම් චරිත පැමිණීමේ හැකියාවක් තියෙනවා. මේක වෙන් කරලා අඳුරගන්න කොහොමද? ඔයාට ලං වෙන ඔයාගේ ජීවිතේ සහකරුවෝ වෙන කෙනා බොරු ආදරයක් පෙන්වන්න යන්නේ නැහැ. ඔයාගේ ආදරේ ඉල්ලගෙන ඉන්නෙත් නැහැ. ඒක දෙන්නට දෙන්න හැඟීම් එක්ක ස්වභාවිකව ඇතිවන දෙයක් බව මතක තියාගන්න. ඒ වගේම ඊළඟ ලක්ෂණය තමයි ඔබට හම්බෙන සහකරුවෝ ඉතාම කඩවසම් කෙනෙක්. ඉතාම රූමත් කෙනෙක්. කෙනෙක් දැක්කහම ෂණිකව ආකර්ෂණය වෙන කෙනෙක්. ඒ ලක්ෂණයනොත් ඔයාට අඳුරගන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධය ආරම්භ වෙලා ඒක යම්කිසි ස්ථාවරයකට එනකම් හොඳම මිතුරගෙනුත් ඒක ටිකක් වහං කරගෙන ඉන්නවා නම් සංගවගෙන ඉන්නවා නම් වටාම යෝග්‍ය වෙනවා. මොකද ඒ ආදර සම්බන්ධයේ ආරම්භයේදී ප්‍රශ්න ඇති කරන්න බොහෝ පිරිසක් උත්සාහ කරනවා. ඔබ කිසිදාක විශ්වාස නොකර ඔබගේ හිත මිතුර ඔබට සමීපම අය තමයි මේක වැඩිපුර මුලාසනය ගන්න. මොකද ඔබට හොඳ දෙයක් ලැබෙනවට කැමති නැති ගමට. ඒ නිසා මෙන්න මේකත් හොඳට මතක තියාගන්න. මොකද ඒ සම්බන්ධය ආරම්භ වෙලා හොඳ ස්ථිර පදනමකට වැටෙනකම් දෙන්නට දෙන්න ඒක රහසිගතව ටිකක් වහංව තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. හරි ඔන්න දෙවෙනි රූපය තෝරගත්ත ඔබ ගැනත් කතා කරා. කාලවකවානුත් එක්කම ඔබට මේ පිළිබඳව ජීවිතේ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳව ටැරොට් වලින් අංක විද්‍යාවෙන් ජ්‍යොතිෂයෙන් සහනයක් අවශ්‍ය නම් ඔබට පුළුවන් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. මේ තිරේ දක්වන WhatsApp නම්බර එකට ටෙක්ස්ට් මැසේජ් එකක් තියන්න. සියලුම සේවාවල පිළිබඳව තොරතුරු ලබා ගන්න මේ හැකියාව ඔබට තියෙනවා. හරි එහෙනම් අපි දෙවෙනි රූපය තෝරගත්ත ඔබ ගැනත් කතා කරා. අපි ඊළඟට යන් තුන්වෙනි රූපය තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. තුන්වෙනි කාඩ් සෙට් එක අවසාන කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ මේ සිංගල් ජීවිතයේ අවසාන වෙන්නේ කවද්ද? ඔබ නම් ඉතාම වාසනාවන්තයි. ඔබ විශේෂයෙන්ම අවුරුදු 24ක් 40ත් අතර නම් ජීවිතයේ තරුණ වයසේ ඉඳලා මැදි වයසට සංක්‍රමණය වෙන කාලෙක ඉන්න කෙනෙක් නම් අලුත් අවුරුද්ද සමරන්න ඔබට සහකාරියක් ඉන්න බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. මාර්තු මාසයේ අවසාන පෙබරවාරි මාසයේ අවසානයත් මාර්තු මාසයේ අවසානයත් අතර ඔබට ඔබගේ සහකාරිය විශේෂම යෝජනාවකින් හෝ මිතුරෙකුගේ මිතුරියකගේ හඳුන්වා දීම තුන්වෙනි පාර්ශවයේ මැදිහත් වීමක් මත මුණ ගැහෙනවා. සමහරට ඒක රැකියාවේ අවශ්‍යතාවයකට මුණ ගැහිමක් වෙන්නත් පුළුවන්. මේක හරි ෂණයකින් ඇති වෙන ආත්ම සම්බන්ධයක්. මහා කාලයක් තේරුම් අරගෙන දෙන්න කල් ගත කරලා ඇති වෙන එකක් නෙමෙයි. සමහරට ඔබ අද මුණ ගැහිලා සතියක් යනකොට ඔහු ඇය ඔබගේ පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන්. නමුත් කොයිතරම් ඉක්මනින් මේ ආදර සම්බන්ධය ඇති වුණත් මතක තියාගන්න. කඩා වැටෙන්න දින අවස්ථාව නම් අඩුයි. පොදුවේ මේ කාලය තුල මේ ආදර සම්බන්ධතා ඇති කරගන්න හැමෝටම කඩා වැටීම් වල දින අවස්ථාව බොහෝ අඩුයි. හැබැයි ඔබ මතක තියාගත්තු සුවිශේෂ දෙයක් තියෙනවා. ඔබට හම්බෙන මේ සහකාරිය ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමේ හැකියාවක් නැහැ. ඔබ ආදරයෙන් කිව්වොත් දෙන්නගේ සාමූහික වගකීම් මත ඇය හෝ ඔහු ඔබ කියන දේ අහන්න කරන්න පිළිපදින්න පුළුවන්. නමුත් ඔබෙනුත් ඒ தත්ත්වය ඔහු අය බලාපොරොත්තු වෙනවා. ජීවිතේ ඔබට විතරක් බරක් දීලා
ජීවිතේ පෞල් ජීවිතේ ආර්ථිකයේ බරක් දීලා ඉන්න බලාගෙන කෙනෙක් නෙමෙයි. ඔයත් එක්ක ඒ පෞල් බරට ඒ පෞල් සටනට උර දෙන කෙනෙක්. විශේෂයෙන්ම කාන්තාවක් නම් ඔබට ලැබෙන මේ සහකරු සියල්ලම ඔබට සපයන. සියල්ලම. ඔබගේ හීන බලාපොරොත්තු ඉටු කරන්න කොන්දේසි විරහිතව ඉදිරිපත් වෙනවා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඔබ ඔහුව ඇය කොපමණ ප්‍රමාණයක් තේරුම් ගන්නවද කියන එක. ඔහුව ඇයව වටහා ගන්න ඔබ උත්සාහ කළ යුතුමයි. නැති වුණොත් මේ අවුරුද්ද අවසානය වෙනකොටම ඒ සම්බන්ධය අකර්මණ්‍ය වෙනවා. නැති වෙනවා කියන්නේ අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. මොකද ඔබට හම්බෙන්නේ තාම සෙන්සිටිව් සහකරුවෙක් සහකාරියක්. පුංචි දේවල් නිසා ලොකු ප්‍රශ්න ගැටලුත් එක්ක තරාගෙන විඳගෙන වත්තක් ඉන්න ඔහු අය පුංචි දේවල් නිසා ඊටාම සංවේදී වෙලා නිහඬ වෙන්න පුළුවන්. ඒක ඔහු ඇගේ ස්වභාවයක්. ඔහු සටන් කරන්නේ වත් එක ප්‍රශ්න ඇති කරගන්නේ ඔහු අය කරන්නේ නිහඬ වෙන එක. ඒ නිහඬ වීම අතිශය භයානකයි. මොකද ඒක වෙනස් කරන්න ඉතාම අපහසුයි. ඊළඟදී තමයි ඔබට හමු වෙන ඔබගේ සහකරුවෝ සහකාරිය ඔබ ඔහු ඇය වෙනුවෙන් 100% අවධානය යොදන බව බලාපොරොත්තු වෙනවා. ඔබගේ ලෝකයේ ඔහු ඇය වෙන බවට බලාපොරොත්තු වෙන නිසා ඔබ ඒ தත්ත්වය වටහාගෙන ඒ தත්ත්වයට හැඩගැසිය යුතුයි. ආදරය ජීවිතයේ කොටසක් විතරක් නැත්නම් ජීවිතේ නෙමෙයි කියලා තියන ඔබ වැඩ කරොත් අර කටවාරට ගැන වැඩේ ජෝම්බාස්ට යනවා. ආයෙත් ගොඩ ගැනීමක් නැතු වෙනවා. ඔබ අත තමයි ඒ සම්බන්ධය සහ ඒ සම්බන්ධයේ විවාහයක් දක්වා රැගෙන යාමත් විවාහය රැකගෙන දික්කසාදයක් දක්වා නොයෑමක් තීරණය කිරීමේ හැකියාව තියෙනවා. නිසා ඔබ ඒකට සඳහා සූදානම් විය යුතුයි. ඔබගේ ක්‍රියාකලාපේ වටහා ගත යුතුයි. ඔබ පොඩ්ඩක් සවන් දෙන්න පුරුදු විය යුතුයි. විවාහය කියන්නේ දෙන්න එකට එකතු වෙලා යන ගමන මිසක් තනියෙන් අනිත් කෙනාව දක්කගෙන යන ගමනක් නෙමෙයි බව මතක තියාගත යුතුයි. එහෙම වුණොත් ඔබටත් ඊටාම විශිෂ්ට විවාහයක වාසනාව දෙන පොදුවේ මේ වසර තනිකඩ ඔබට මොන ආකාරයක හිටියත් ඊටාම වාසනාවන්තයි. ඔබට සතුටුදායක බව කරගෙන යන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම ජනවාරි 16 වෙනිදා ඉඳලා ආරම්භ වෙන චීන කැලෙන්ඩර් එක ලූණ කැලෙන්ඩර් එක අනුව අශ්වයාගේ වසරක් තමයි ආරම්භ වෙන්නේ. ජවයෙන් බලයෙන් ශක්තියෙන් ගමනක් යන්න පුළුවන් වසරක් තමයි ආරම්භ වෙන්නේ. හරි, ඔන්න අපි තුන්වෙනි කාඩ් සෙට් එක. තුන්වෙනි රූපය තෝරගත්ත ඔබ පිළිබඳවත් කතා කරා. ඔබට මේ පිළිබඳව ජීවිතයේ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් පිළිබඳව පැහැදිලිව දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. කතා කරලා ඔබට පුළුවන් ඒ සේවා තොරතුරු ලබාගෙන සේවා ලබාගෙන ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. ඔන්න එහෙනම් අද ඔයගොල්ලන්ගේ ඉල්ලීමක් ඉටු කරා. බොහොම කෙටි කාලයක් තුල තමයි මේ විස්තර කිරීම කරේ. මොකද දැන් ඉස්සර වගේ ලොකු කාලයක වීඩියෝස් දාන්න අමාරු YouTube එකට. ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ඔබ කිව්වා වගේ පර්සනල් රීඩින් සර්විස් එක කරා දැනගන්න පුළුවන්. මම හිතනවා ඔබට අවශ්‍ය කරන තොරතුරු සංක්ෂිප්තව හෝ මේ වීඩියෝ එකෙන් ලැබෙන්නේ නැති කියලා. හරි, එහෙනම් මේ වගේම ඔයගොල්ලන්ගේ ඉල්ලීම්කුත් ඉටු කරගෙන අත්‍යවශ්‍ය හා විශේෂ තොරතුරු මූලික කරගෙන වීඩියෝ ඉදිරියේදී නිර්මාණය කරන බවට පොරොන්දු වෙන අතරේ ඔන්න අද මම නතර වෙනවා මේ විදිහට වියට්නාම් රටේ ඉඳලා. මම ඔයගොල්ලන්ගේ ටැරොට් රීඩර් ටැරොට් මාස්ටර් උපුල් සී දයාවංශ.